හයි ළමයි ඔන්න අදත් ගෙනව රස්ම රස ඩෑට් රෙසිපි එකක්. ඉතින් මේක ඔයාලට ඩිනර් එකට හරි ලන්ච් එකට හරි ගන්න පුළුවන්. බලමු එක් කොහොමද කරගන්නේ කියලා. මුලින්ම චිකන් එක හදාගන්න ස්පයිසස් ටික දාගමු. මිරිස් කුඩු එකතු කරගන්නවා, ගම්මිරිස් කුඩු, කහ කුඩු ටිකක්, ඒ වගේම මාළෙන් පිංකුළු ටිකක්, කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කරලා මේක පොඩ්ඩක් මික්ස් කරලා මේකට මම චිකන් තයි එකක් එකතු කරගන්නවා. චිකන් තයි එක හොඳට මැරිනේට් කරගන්න තමයි යන්නේ. මේ ඔක්කොම ස්පයිසස් ටික චිකන් එකේ හොඳට දවට ගන්න ඕන. මේක හොඳට වොෂ් කරලා අරගෙන තියෙන්නේ. දැන් ඉතින් මේ ස්පයිසස් ටික මික්ස් කරලා මේ විදිහට පොඩි කට් එකක් දාගන්න. අමතකුණා කලින් මැරිනේට් කරගන්නකොට ඒක දාලා තියලා තියන්න. විනාඩි 15ක් විතර තිබ්බට පස්සේ මම එයා ෆ්‍රයි එකේ දාලා චිකන් එක ෆ්‍රයි කරගන්නවා. ඔයාලට මේකට වගේ ඩේලි කැලරි ලිමිට් එක ඇතුලේ චිකන් තයි වෙනුවට චිකන් බ්‍රෙස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. weight loss එකට හොඳම චිකන් බ්‍රෙස්ට් එක තමයි. ඒ උනාට ළමයි ඔයාලට චිකන් තයි එකක් උනත් හදාගෙන මේ විදිහට රස බලන්න පුළුවන්. එයා ෆ්‍රයි එකේ තෙල් චුට්ටක්වත් දාගන්න නැතුව. ඉතින් මම ඕන අනිත් පැත්තට හරවලා ඒක පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඒ අතරතුරේ මම ලුණු රෙඩි භාගයක් අරගෙන මේ විදිහට චූටි කෑලි වෙන්න කපා ගන්නවා. ඒ වගේම ඔයාලට මේකට අමු මිරිස්, තක්කාලි මේ වගේ දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි සල්සා වගේ එකක් හදා ගන්න. මේ විදිහට අඹ ගෙඩියක් අරගෙන ඒකත් චූටි කොටු වගේ කපා ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේකට සලාඩ් එකක් උනත් පාවිච්චි කරන්න. ඉතින් මම මේ විදිහට කන්න ආසයි. ඒ නිසා මෙහෙම හදලා බලනවා. ඉතින් මම ඩයට් එකට එක එක දේවල් try කරලා බලනවා. එතකොට මගේ ඩයට් එක බෝරින් කරගන්න නැතුව මට දිගටම කරගෙන යන්න පුළුවන් නිසා. ඔන්න දැන් ඉතින් අම්බ එකත් කපාගෙන ඉවරයි. ඒ අතරතුරේ එයා ෆ්‍රයි එකට දාගත්ත චිකන් එක හොඳටම ෆ්‍රයි වෙලා තියෙන ළමයි. අපි දැන් ඒක අයින් කරගමු. ඔන්න මේ විදිහට හොඳට ෆ්‍රයි වෙච්ච චිකන් තයි එකට මම මේ විදිහට ලෙමන් පෙති දෙකක් අරගෙන තියාගන්නවා. ඊට පස්සේ ඉතින් අපි අර කපාගත්ත අඹ ටික එකතු කරගන්නවා. මම මේක සලාඩ් එකක් විදිහට නෙමෙයි හදන්නේ. ඒක උඩින් අපි කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා ළමයි. මම ඒක තව චුට්ටක් චූටි වෙන්න කපා ගත්තා. ඒකේ වීඩියෝ එක මිස් වෙලා. ඊට පස්සේ දැන් මම එකතු කරගන්නවා එලිෆන්ට් හවුස් එකේ හොට් ඩොග් සෝස් එක. ඒක කැලරි 12ක් වගේ තියෙන. ඊට පස්සේ කිස්ට් එකේ සෝස් එකෙන් චුට්ටක් එකතු කරගත්තා. මොකද මම පාවිච්චි කරන සූරියගේ sugar free සෝස් එක out of stock තිබ්බ නිසා. ඒකෙන් තේ හැඳි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක් එකතු කරගත්තේ. මේ තියෙන්නේ මම කලින් හදලා තියාගත්ත මගේ ප්‍රෝටීන් ස්මූති එක. ඉතින් මම මේකේ රෙසිපි එක කලින් ඔයාලට දාලා තිනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් ළමයි. දැන් ඉතින් අපි අපේ මීල් එක රස බලමු. මේකේ මැක්‍රෝස් නියුට්‍රිෂන්ස් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක චෙක් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ලෙමන් සුට්ටක් එකතු කරගෙන අපිට පුළුවන් මේක රස බලන්න. ඔයත් කැමති නම් එක එක කැමති જાති try කරලා බලන්න. ඔයාගේ ඩයට් එකේදී දිගටම ඩයට් එක හරියාකාරව කරගෙන යන්න. ඉතින් මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ රසවත් ඩයට් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.